සවිපල ගැන්වීම් ක්‍රියාවලිය තුළ ප්‍රජා ශක්තිය මේ තුලින් පුද්ගල පෞරුෂයේ වර්ධනය වීම තුලින් திட்டம் முன்னெடுக்கப்படுகின்றது. அதன் තත්ත්වය උසස් තත්ත්වයකට පත් කිරීම ප්‍රමුඛ කොට වෙද්දී ඒ අතරට එක්වන තවත් දිලිඳු බව තුරන් කිරීමේ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වගේම ක්‍රියාත්මක වන්නා ඊට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් ප්‍රජා සමාදන සභාගරු සුවිශේෂී අවස්ථාව සමගයි ඔබ අප සියලු දෙනා හමුව නිශාන්තිනි காலை வணக்கம். வளமான நாடு நாடு மகிழ்ச்சியான வாழ்க்கை கொள்கையை மேம்படுத்தும் முக்கியமான 3 திட்டங்களின் அடிப்படையில் தற்போது மக்களின் வளமான வாழ்க்கையை அடிப்படையாக கொண்டமைந்தது. வெறுமனவே பொருளாதார ரீதியாக மட்டுமல்லாமல் சுகாதார போன்ற பல்வேறு துறைகளில் மக்கள் அதன் ஒரு கட்டமாக மக்களின் சக்தி வேலை திட்டத்தின் தொடர்பான மாவட்ட தற்போது ஆரம்பமாக உள்ளது. මානයක් ඔස්සේ දකිමින් ඒ තුලින් පොහොසත් රටක් ප්‍රධාන දෙක්මයි සුරක්ෂිත බව ජීවය සපයන ජීවියා ඒ මිනිසා සුරක්ෂයක් ලබා ගන්නවස් සියලු දෙනා අපේ ඒ උතුම් ආරක්ෂණ හා ප්‍රජා සවිපල ගැනීමේ අමාත්‍යාංශය යටතේ මේ දරන්තු වැඩපිළිවෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඔස්සේ සංවර්ධන ක්‍රියාවලිය ලෙස ක්‍රියාත්මක කිරීමයි මේ ජාතික ව්‍යාපාරයේ පිළිගැනීමටයි මේ ආරාධනය. ඒ සඳහන් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මැතිතුමනි ඔබතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වටිනා කියන තීන්දුව తీරන අරගෙන ඒවා ගමට ගෙනියන ආකාරය පිළිබඳව දැනුවත් වීම සඳහා වෙන් කරන ලද දිනයක් විදිහට සලකන්නට පුළුවන්. මෙම වත්මන් රජය බලයටපත් උනේ ඊටම ඉහළ දැක්මක් සහිත ක්‍රමවේදයක් ජනතාවට හඳුන්වා දෙමි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාව තමයි රජයේ අවසාන අරමුණ බවට පත් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණයට තමයි මහ ජනතාව මේ රජයට වරම දුන්නේ. ඒ අනුව රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රට පොහොසත් රටක් කරන්නට. අපි පොහොසත් කිව්වම අපි අර්ථය ගන්නේ සල්ලි තියනවා කියන කාරණේ. ධනය තියනවා කියන කාරණේ. නමුත් රජය පොහොසත් රටක්සේ සලකන්නේ ඉන්නේ හාගිය ගැඹුරු අර්ථයක් සහිත. ඉතින් රජය බලාපොරොත්තු වෙන්නේ සෑම අතකින්ම වත් පොහොසත්කමක් සහිත රටක් බවට පත් කරන්න. ධනය තිබිලා මදි. ධනය තිබුණට මදි. අපි එතනින් එහාට ගියාම තවත් අපි පොහොසත් විය යුතු අංශ ගණනාවක් ගැනම රජය කතා කරනවා. ගුණකරක භාවයේ ගුණධර්ම වල සුරකින්න මිනිසුන් පිරුණු අනුන්ට ආදරය කරන එකිනෙකාට ආදරය කරන එකිනෙකාට ගෞරව කරන මහ ජනතාවක් සහිත දේශයක් දීපයක් බවට මේ රට පත් කර ගැනීම තමයි රජයේ අරමුණ. ඒක තමයි පොහොසත් භාවය කියන්නේ. ඒ අනුව එකිනෙකාට ගෞරව කරනවා වගේම අනිත් අයට පහර ගසන අනිත් අයට අවලාද නගන අනිත් අයට ගරහන අනිත් අයට නිග්‍රහ කරන ඒ කියන ගුණාංග සමාජයෙන් ඉවත් කරන්නට ඕනි කියන එක තමයි මේ තුල තියෙන්නේ. අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගෙන පොහොසත් රටක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම පොහොසත් රටක අපිට ගත කරන්නට වෙන ජීවිතය ලස්සන ජීවිතයක්. මොකද්ද මේ ලස්සන ජීවිතය? ඒ ලස්සන ජීවිතයත් එහෙමයි. අපිට නිදහසේ ජීවත් වෙන්නට, බයක් සැකයක් නැතුව රැකියාවක් කරන්නට, රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කරගන්නට, අපිට ඕන තැනක ගිහින් ඇවිදින්නට, මේ රටේ තියෙන සබහසිරිය නරඹන්නට,
තව කෙනෙකුන් හා එකට එකතු වෙලා විනෝද වෙන්නට මේ ආදී වශයෙන් ලෙඩක් දුකක් හැදුනාම ඒ ලෙඩට දුකට කිසි බාධාවක් නැතුව බෙහෙත් හේත් ගන්නට ඒ වගේම ප්‍රශ්නයක් ආපුවම මේ ප්‍රශ්නෙට විසඳුම හොයා ගන්නට ඕන කෙනෙක් ළඟට යන්නට පුළුවන් බාධාවකින් තොරව ලස්සන ජීවිතයක් ගත කරන්නට තමයි රජය අරමුණු කරලා තියෙන්නේ. අස්වැසුම ඒ ආධාර ලබා දෙමින් අද ඒ සඳහා උත්සාහයක් දරමින් තියෙනවා. හැබැයි අපි අසමත් වෙලා තියෙනවා අපේ රටේ මේ දරිද්‍රතාවය බහුවිධ දරිද්‍රතාවයන්ගෙන් අපේ රටේ ශාතිශය බහුතරයක් මුදවා ගන්න අපි අසමත් වෙලා තියෙනවා. පැති ගණනාවකින් දුප්පත්කම පැතිරිලා තියෙනවා. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි අධ්‍යාපනික පැත්තෙන් සමාජීය පැත්තෙන් සංස්කෘතිමය පැත්තෙන් ආකල්පමය පැත්තෙන් පැති ගණනාවකින් මේ බිඳ වැටීම මේ පිරිහීම තියෙනවා. ඒ නිසා මේ සමස්තයට උත්තරයක් විසඳුමක් ඕන. ඒ සඳහා තමයි ඇත්තටම මේ ප්‍රජාශක්තිය දිලුඳු බව පිටු දැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන්නේ. මේ රට සංවර්ධනය කරා රැගෙන යන්න මහ ජනතාවට හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන ඔවුන් හැම පැත්තකින්ම පොහොසත් ඔවුන් හැම පැත්තකින්ම සතුටින් ඉන්න ජනතාවක් බවට පත් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ඉතිහාසයේ සමස්ත අධ්‍යයනය කරමින් සමස්තයම අධ්‍යයනය කරමින් වර්තමාන තත්ත්වයට ගැලපෙන විදිහේ ඉතිහාසයේ වැඩසටහන් වල අඩුපාඩුකම් සොයා බලමින් බිහිවන නව වැඩපිළිවෙල තමයි මේ ප්‍රජා ශක්ති වැඩසටහන. එක පවුලක 5 දෙනෙක් හිටියොත් ජනගහනය කෝටියක් වසර 76ක් ගෙවී ගිය පසුත් ජනගහනයෙන් කෝටියක් දුප්පතුන් බවට පත් වුණු සමාජ ආර්ථික දේශපාලනයක් නම් අපේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ එය ඛේද වාචකයක්. එය වෙනස් කරන්න තමයි උතුර දකුණ නැගෙනහිර බටහිර මේ රටේ සමස්ත ජනතාව සාතිශය බහුතරයක් මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. ඒ නිසා අපට වගකීමක් තියෙනවා, අපට යුතුයකමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට මේ ප්‍රශ්නේ අවසන් කරන්න. අන්නේ ඓතිහාසික උවමනාව ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ කටයුත්ත ආරම්භ වෙලා තියෙන්නේ. දිසාපතිතුමා සඳහන් කරා වගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන ඒ වැඩසටහනේ ඒ ගොඩනැගීම තුළ ප්‍රධාන වැඩසටහන් තුනක් තියෙනවා. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. ඒකෙන් අපි මේ කතා කරන්නේ දිළිඳුකම පිටු දැකීමේ වැඩසටහන පිළිබඳව. සියලු පැතිවලින් ආර්ථිකයේ නැගිටිමින් තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට අයවැය පරතරයේ අඩුම වසර බවට පත් වුණා 2025 වසර. වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබිච්ච වසර 2025 බවට පත් වුණා. ඒ වගේම වැඩිම විදේශ ආයෝජන ආපු වසර බවට පත් වුණා. ඒ වගේම 2024ට වඩා ඒ වගේම ප්‍රාග්ධන ඒ ආදායම් වැඩිම වසර බවට පත් වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයේම කියන විදිහට භාණ්ඩාගාරයේ පිරී ඉතිරී ගියා රුපියල් ට්‍රිලියන ඉක්මවා ගිය මහා ධනස්කන්ධයක් ඒක රාශි වුණා මේ යහපත් වූ දේශපාලන සංස්කෘතිය නිසා. ඒ නිසා තමයි බදුල්ලේ නායම් සිද්ධ වෙනකොට ගම් වතුර නිසා දිට්ඨා සුනිකුණාට විශාල විපතකට ජනතාව පත් වෙද්දී රුපියල් කෝටිය දක්වා නිවාස ආධාර දෙන්නත් අනිත් සෑම සියලු ශේෂ්ත්‍රයකටම අති විශාල මුදලක් ලබා දීලා ඒ ජන ජීවිත නගා සිටවන හැකියාව ලැබුණේ මේ දේශපාලන සදාචාර සංස්කෘතිය නිසිතන තබපු නිසා. ඒ නිසා රජයක් ආණ්ඩුවක් එලෙස කැප වෙනවා නම් ඉතිහාසයේ ගමන් මඟ
සහ මුලින්ම වෙනස් කරමින් යනවා නම් මේ රටේ සුජාත දූපතුන් විදිහට පක්ෂපාත ભેද සියල්ල පසකලා ලෝකයේ දියුණු රාජ්‍ය බවට පත් කිරීම සඳහා දුප්පත්කමෙන් මිදුණු රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබ සැම කැප විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.